අපේ වැකේෂන් ට්‍රිප් එක උනේ කුරුසපල්ලි. ඉතින් අපි ගේ ළඟින් හලාවත බස් එකට නැගලා අපි 4 දෙනා ඔන්න යනවා බස් එකේ. පරිසරයේ වටපිට විඳ අපි 4 දෙනා ඉතින් ඕකේ දුක කතා කර ඔන්න යනවා බස් එකේ. ඒ යනකොට 4 දෙනාගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. බස් එකේ තියෙන සිද්ධි ඔප්පු කය ගහ කතා කර ඕන්න අපි මාරවිල හන්දියටම ආවා. මාරවිල හන්දියෙන් බැහැලා ත්‍රිවිල් එක පෙනි කට්ටිය පයින් ගියා. ඊට පස්සේ මටත් බෙන කට්ටිය ඔන්න පයින් යනවා. අපි ඉක්මනට ඇවිල්ලා පල්ලේ හොයා යනකොට අපි පල්ලේ ඉස්සරහටම ඇවිල්ලා දන්නේම නැතුව ඔය තියෙන ලස්සන පටන් ගන්න තැන හරි ලස්සනයි. ඊට පස්සේ අපි කට්ටිය ප්‍රාර්ථනා කළා, දන ගහගෙන වැන්දා. වැඳලා ඉවර වෙලා අපි බීච් එක පැත්තට ගියා. ඒ පැත්තේ හරි ලස්සනයි. ඒ පැත්තේ තමයි අපි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ කට්ටියගේ. අපි එතෙන්ටත් ගිහිල්ලා වැඳලා බොරුවටත් ගිහින් වැන්දා. වීඩියෝස් ටිකක් ගන්න ඕන හින්දා එනට අවංකවම හරි හිත නිදහස් වෙන තැනක්. ඊට පස්සේ හිත නිදහස්ම වෙන තැන තමයි මුහුද කියන්නේ. මුහුදත් බලලා මුහුද බල ඉන්නකොට ඔන්න ගියා ප්ලේන් එකක් පහලින් ගියේ. ඒ වෙලාවේ මාරම ලස්සනයි. ඉක්මනට ඒකත් වීඩියෝ එකකට ගත්තා. මුහුද වගේම හිත නිවන තවත් එකක් තමයි ප්ලේන් එකක් යනවා කියන්නේ. මහන්සි කට්ටිය ටොක්කයක් දාගෙන පාරට ආවා. ඇවිල්ලා කට්ටිය කාලා ඉවර වෙලා හරි මහන්සි දැන් කට්ටියට කාලා ඉවර වෙලා පයින් එනවා. බොහොම අමාරුවෙන්. ඔන්න ඉතින් අදට